සුබ දිනයක් වේවා මිත්‍රෝ. අද මාතෘකාව මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බද්ද හින්දා අපිට මොකද වෙන්නේ කියන එක. ඊයේ දවසේ මම දැක්ක ගොඩක් අය මේ ගැන කතා කරලා තියෙනවා. ඒ අතරතුර සුනිල් හඳුන්නෙත්ති ඇමරිකාවට දාපු චන්ඩි ටෝක් එක සහිත වීඩියෝවත් මම හිතනවා ඔබ දකින්නට ඇති කියලා. මොකද මේ වෙනකොට ඒක වෛරල් වෙලා තියෙනවා. සෝෂල් මීඩියා වල හැමතැනම රටේ ප්‍රධාන මේ මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. මොකද ට්‍රම්ප්ගේ මේ බදු ප්‍රතිපත්තිය හින්දා අපේ රටේ ආර්ථික ස්ථාවරයට දැඩි බලපාමක් ඇති වෙනවා කියලා දේශපාලන විද්වතුන් ආර්ථික විද්වතුන් කියද්දී ට්‍රම්ප්ගේ මේ බද්දෙන් අපේ IMF එක ඒ ගිවිසුම කිර වෙනවා. ඒක කැඩිලා යන්නට පුළුවන් කියන තත්ත්වයේ කරුණු පැහැදිලි කරද්දී සුනිල් හඳුන්නෙත්ති ඊයේ කිව්වේ මේ ඇමරිකාවේ බදු අපිට ගැටලුවක් නැහැ. එහෙම මේ මනුස්සයා කිව්වේ. ඒ නිවුස් එක අපිට මේක විසඳ ගන්න පුළුවන්. අපි මේ වෙනකොට මාලිමාව රජයක් විදිහට ඒකට ගන්න ඕන තීරණ අපි දැන් අරගෙන තියෙන්නේ. අපි ඒක නිකන් යටි අර්ථයේ තියෙන පොඩි චණ්ඩි කතාවක්. ඇමරිකාවේ බදු ඒ ප්‍රශ්නේ අපිට ඒ බදු අයව අපිට ගැටලුවක් නෙමෙයි. සුනිල් හඳුන්නෙත්ති නිකන් හහසට ෆයින් ගහන සයිස් එකේ ටෝක් එකක් තමයි දීලා තියෙන්නේ. ඒ ඔහුගේ තරම. ඔහු දන්න තරම. ඒ කියන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට පුළුවන් නිකන් ලංකාව දිහා බලලා පුක් ගාලා පිමලා අපේ රටේ තියෙන ආර්ථිකය සහ අපේ රට බංකොලොත් භාවයට පත් කරන්න මහා දෙයක් කරන්න ඕනේ නැහැ ඩොනල්ඩ් ට්‍රම්ප්. ශ්‍රී ලංකිකයෙක් විදිහට මම අපේ රට මේ පහත් කළ කතා කරනවා නෙමෙයි. නමුත් ඔහු තුල තියෙන බලය සහ මේ ඒක අව탁ෂේරුවට අරන් මේ සුනිල් හඳුන්නෙත්ති කතා කරපු කතාව පිළිබඳවයි මම මේ උදාහරණයක් විදිහට ගත්තේ. ඇමරිකාවේ වඳු ප්‍රශ්න මොනවද? අපි ඒව ආවට අපි බය නැහැ. ජේවිපී ප්‍රමුඛ මාලිමාව විශේෂයෙන්ම මේ ජේවිපී චරිත ටික මේ ජයග්‍රහණයෙන් පස්සේ නිකන් ඔළුව ඉදිමෙලා නිකන් අහසට පයින් ගහන සයිස් එකේ ටෝක්ස් දෙන්නේ. ඒ මොකද එහෙම දෙන්නේ දැන් ජේවිපී එකට තේරෙනවා තමන් ෆේල් කියලා. දැන් තේරෙන්න පටන් ගන්න තියෙනවා මේ දේශපාලන ප්‍රධාන චරිත ටිකට ජේවිපී එකේ අපිට ඉස්සරහට කෙලවෙනවා. අනිවාර්යයෙන්ම අපිට කෙලවෙනවා ජීවිපී එකට. ඒ ප්‍රධාන චරිත දැන් එහෙම හිතලා තියෙනවා. අන්න ඒකින්ද ඔය ජීවිපී එකේ හිටපු ප්‍රධාන චරිත ටික දැන් නිකන් බබා හුකුම් පොඩි දරුවෝ කිරි දරුවෝ ගන්නට පත් වෙලා ඔය මාරි බිස්කට් කනවා කොකා කෝලා බොනවා පොඩි ඩ්‍රින්ක් එකක් දානවා නිකන් ආතල් කතා කියනවා. මොකද අර ලෙනින්ලා ස්ටාලින්ලා මාක්ස්ලා ඉස්සරහා දැන් චොර වේගන යන හින්දා ඔවුන් කියන කතා මොනවද කියලාවත් දැන් උන්ට පැහැදිලි නැහැ. සුනිල් හඳුන්නෙත්ති කලේ නිකන් මේ ඉස්සරහට එන මේ පුංචි ඡන්දය බලාගෙන ඔය ලොරි ටෝක් එකක් දීපු විදිහක් තමයි මේක දිහා හොඳට බලනකොට අපිට නම් පේන්නේ. සුනිල් හඳුන්නෙත්ති පාව්. මිත්‍රෝනි සුනිල් හඳුන්නෙත්ති අර විදිහට ලොකු ලොරි ටෝක් දෙන අතරතුර මේ මාලිමාවේ කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත වෙනත් විදිහකට තමයි මේ ප්‍රශ්නේ දිහා බලලා නිවුස් දීලා තිබුණේ. ඔබට අන්තර්ජාලයට ගියොත් මේක බලන්නට පුළුවන්. ඔව් කියලා තිබ්බා. මේ බද්ද අප්‍රේල් 9 ඉඳලා ක්‍රියාත්මක කරන්නට යනවා. ඒක ක්‍රියාත්මක කළොත් රජයට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. එම නිසා අපි ආණ්ඩුවක් විදිහට රජයක් විදිහට ඔවුන් සමග මේ බද්ද අඩු කරගන්නට හැකි ක්‍රමයක් ගැන කල්පනා කරනවා. මොකද අප්‍රේල් 9 ඉඳලා මේ බද්ද පනවන්නට නියමිතයි. අපි වළක්වා ගන්නට උත්සාහ කරනවා. ඒ සාකච්ඡා ඇමරිකානු තානාධිපති කාර්යාලයත් ඇමරිකාවත් සමග ඒ නියෝජිතයන් සමග අපි සාකච්ඡා කරගෙන යනවා. බැරි වෙලා හරි
අපිට වළක්වා ගන්නට බැරි වුණොත් මේ බද්ද අඩු කර ගන්නට බැරි වුණොත් මේ නව තීරුබදු හේතුවෙන් අපිට ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්නට වෙන හින්දා අපි මදක් පසුබාහනට වෙනවා අපිට ආර්ථික අපහසුතාවයකට ඉදිරියේදී අපේ රටපත් වෙන්නට පුළුවන්. මොකද අපි ජාත්‍යන්තර අරමුදලත් එක්ක IMF එකත් එක්ක වැඩ කරන්නට පටන් අරන් තාම ටික කාලයයි අපි බලය ලබා ගන්න ටික කාලයයි මේ අප්‍රේල් 9ට ඉස්සෙල්ලා මේක සඳහා තීරණයක් ගන්නට ඕනේ අපි ඒ සඳහා ක්‍රියාත්මක වෙනවා කියලා කම්කරු අමාත්‍ය මේ අනිල් ජයන්ත එහෙම කියලා තියෙනවා. අන්න ඒකයි වෙන්නට ඕනේ. ඇමරිකාවට මෙහි ඉඳලා පයින් ගහන්නට උත්සාහ කරාට ඒක කරන්නට බැරි නිකන් අර ගමරාල වලිගෙල්ලිලා ගියා වගේ මෙයා ඒ වගේ ගොන් කතා තමයි සුනිල් හඳුන්නෙති කියන්නේ. ඇත්තටම දැන් මේ සුනිල් හඳුන්නෙත්තිලා වගේ නිකන් ගොන් ටෝක් දාන මේ වගේ අවස්ථාවකදී මේ වගේ ප්‍රශ්නයක් මතුවුනහම ක්‍රියාත්මක වෙන විදිය ඒ සඳහා අනුගමනය කරන්නට ඕන වැඩපිළිවෙළවල් පසක තියලා ඇමරිකාවට අභියෝග කරන කටින් බතල කොළ හිටෝන මේ චරිත පුස් චරිත මාලිමාවට කරන්නේ හානිය. ඔවුන් මීට වඩා වගකීමෙන් කටයුතු කරන්නට ඕනේ කතා කරන්න ඕනේ මේ වගේ ප්‍රශ්නයක් ඉස්සරහා. අන්න ඒකයි මම කිව්වේ මේ ඇමරිකාවේ වදුම මොනවද අපිට? අපිට ඒවා ප්‍රශ්නයක් නැහැ. සුනිල් හඳුන්නෙත්ගේ වීඩියෝ එක පුළුවන් නම් බලන්න. මේක වීඩියෝ එකක් විදිහට ඔබට ගෙනාවේ මේ සුනිල් හඳුන්නෙත්ති සෞතු කරන්නවත් මාලිමාව අපහසුතාවයකට පත් කරන්නවත් නෙමෙයි. රටක් විදිහට මේ වගේ තීරුබදු ඇවිල්ලා අපේ රටේ ආහාර පාන ඇඟලුම් කර්මාන්ත අරවා මෙවුවා මේ සියල්ලම ඍණාත්මක තත්ත්වයකට පත් වුණොත් රටේ පුරවැසියන්ට ඒක බලපානවා රටේ නායකයන්ට ඒක බලපානවා දේශපාලන වශයෙන් දැඩි ප්‍රශ්න ඇති වෙනවා නැවතත් අස්ථාවර තත්ත්වයකට පත් වෙනවා. ඒ නිසා මෙව්වට මුහුණ දෙන්නට ශක්තිමත් වෙන්නට ඕනේ. නිවැරදිව තීන්දුව తీරන ගන්නට ඕනේ. මේ සුනිල් හඳුන්නෙත්ලාගේ වගේ මේ නිකම් කිසි වැඩකට නැති හිස් කතා සමාජගත නොකරන්නට ඕනේ කියන කාරණය මතක් කරන්නටයි මම මේ වීඩියෝ කළේ. ඔබත් මේ ගැන මොහොතක් හිතන්න. මං අනුර චන්ද්‍රසේන